එහෙනම් ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට. අවුරුද්දකින් කොහොමද A level ගොඩ දාගන්නේ? අවුරුද්දයි මාස දෙකක් විතර වටේ විභාගෙට තියෙනවා. ලබන අවුරුද්දේ අගෝස්තු. හරි. දැන් මේ වෙනකොට පුතේ විභාග පවත්වන මාස ස්ථිර කරලා තියෙන්නේ හැම අවුරුද්දෙම අගෝස්තු මාසේ විභාග තියෙනවා. එතකොට ලබන අවුරුද්දේ අගෝස්තු වල විභාග තියෙනවා කියන්නේ ඔයාට අවුරුද්දයි මාස දෙකයි තියෙන්නේ. හරිද? අවුරුද්දයි මාස දෙකයි තියෙන්නේ. හරියටම මාස 14ක් 15ක් නෑ. මාස 14යි සති දෙකක් වගේ. එතකොට එක විෂයයකට මාස 5ක්වත් නැහැ. එක විෂයයකට. මොකද තියෙන මාස 14 බෙදුවොත් එහෙම තියෙන මාස 14 අපි කීයෙන්ද? විෂයන් තුනෙන් බෙදුවොත් එහෙම ඔයාට එකකට එන්නේ නැහැ මාස 5ක්වත්. ඒ නිසා ඔයා පුතේ මේ වැඩේ දැම්මම සීරියස්. හරි. මේ වැඩේ දැම්මම සීරියස්ම ඔළුවටම අරගෙන වැඩ කරන්න වෙනවා. හරි. පළවෙනි කතාව. මෙන්න මේක. මේ ඉතුරු කාලය මට ඇති වේද කියන එක. දැන් මේකට මම නිකම්ම ඔව් ඇති. මේ උත්තරේ වෙනුවට ඔයාට වෙනස් විදිහේ පණිවිඩයක් දෙනවා. හරිද? ඔව් නිකන් ඔව් ඇති කියනවා වෙනුවට මම ඔයාලට වෙනස් විදිහේ උත්තරයක් දෙනවා. හරි. හැමෝගෙම ඔළුවේ තියෙන්න ඕන ප්‍රශ්නයක් තමයි දැන් මම මෙච්චර කල් වැඩ කරේ නැත්තම් ඔයා මෙච්චර කාලයක් හරියට මේ පාඩම් වැඩ ටික කරේ නැත්තම් හරියට පන්ති ගියේ නැත්තම් මේ ඉතුරුලා තියෙන කාලය ඇති වේද කියන එක. පුතා මේ ඉතුරුලා තියෙන කාලය ඇති කියන්න මම ජීවමාන යට සාක්ෂියක් දෙනවා. හරිද? මෙන්න මෙහෙම. මම ඒ ලෙවල් ලියනකොට ආසිරිස වෙච්ච මම 2015 මීට අවුරුදු 11කට කලින් මම ඒ ලෙවල් ලියනකොට ගොඩක් කල් දැන් අවුරුදු 11කට කලින් මම ඒ ලෙවල් ලියනකොට ඒ ලෙවල් ලියන අවුරුද්දට විතර ඇවිල්ලා තමයි මම වැඩ කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ දැන් මේ ඔයාට තියෙන කාලයටත් වඩා තව ටිකක් මාස කිහිපයක් පහුවෙලා. මාස කිහිපයක් හැබැයි. ගොඩක් කල් නෙමෙයි. තව මාස කිහිපයක් පහුවෙලා තමයි පුතේ මම හරියට පන්ති යන්න පටන් ගත්තේ. එතකන් හරියට මම පන්ති ගියෙත් නැහැ. හරියට මම නෝට්ස් ටික විෂයන් ටික බලාගත්තෙත් නැහැ. ඒතකොට එහෙම ඉඳලා හරි විශේෂ වැඩපිළිවෙලකින් වැඩ ටික කරලා තමයි පුතා මම නිකම් ප්‍රතිඵලයක් නෙමේ ලංකාවෙම 200 ගානකට රිසල්ට් එකක් අරගෙන අයිලන්ඩ් රෑන්ක් එක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණේ. ඒ කියන්නේ වැඩි විස්තරයක් අජුට් එකකින් කියන්නම් මම. පුතේ මට තිබුණට වඩා තව මාස කිහිපයක් ඔයාට තියෙනවා. මම ඒකයි මේ කාලෙම මේක පටන් ගත්තේ. මොකද ඒ කාලේ මට දවසට පැය 13 14 වැඩ කරන්න වුණා. සමහර දවස්වලට කෑම වෙලාව සහ දත් මදින මූණ හොදන වෙලාව විතරයි මට ලැබුණේ පන්තිත් එක්ක ඉතුරු පැය ගානම පාඩම් වලට දාන්න වුණා. ඇත්තට මේක හරිම වේදනාවක් වෙහෙසක්. නමුත් ඔයාට දැන් තියෙන කාලෙත් එක්ක එච්චරම ඇත්තටම කිව්වොත් නැහෙන්න මැරෙන්න අවශ්‍ය නැහැ. ඔයාට මේ තියෙන කාලෙත් එක්ක අපි දවසට පැය 6-7ක් පාඩම් වැඩ කළත් අනිවාර්යයෙන්ම රෑන්ක් එකකට උනත් යන්න පුළුවන්. ඉතින් පුතේ මේ කාලේ ඇති කියන්න දැන් මේ ප්‍රශ්නේ හැමෝටම තිබුණානේ. මේ කාලේ ඇති කියන්න මම මගේම ජීවමාන සාක්ෂියක් දෙන්නේ. මොකද්ද? ඔව් මේ කාලේ ඇති. ඇයි ඇති? ඇයි ඇති? ආසිරිස වෙච්ච මේක කියන මමත් මාස 8ක් වගේ කාලයක් විතර පාඩම් කරලා ජපුර කැම්පස් එකට තේරිච්ච කෙනෙක්. ඔයාට අවුරුද්දයි මාස දෙකක් තියෙනවා. තව මාස 6ක් විතර වැඩිපුර තියෙනවා. මේක නියම කාලයක්. මේ වගේ කාලයක දවසට පැය අපි 6-7ක් පාඩම් වැඩ කරත් 5-6ක් පාඩම් වැඩ කරත් අපිට පුළුවන් ඉස්සරහට එක තව වැඩි කරගෙන ඒ තුනකට නෙමෙයි රෑන්ක් එකටම යන්න. ඒ නිසා මේ කාලේ ඇති අවුරුද්දයි මාස දෙක හොඳටම ඒ තුනක් නෙමෙයි රෑන්ක් එකක්, දිස්ත්‍රික් රෑන්ක් එකක්, අයිලන්ඩ් රෑන්ක් එකක්ම අරගන්න. එහෙනම් පළවෙනි කාරණා මේ කාලේ ඇතිද මේ අද ඔයාගේ සර් වෙලා ඉන්නේ ටික කාලයක් වැඩ කරපු කෙනෙක්. හැබැයි එහෙම පොඩි කාලෙකින් වැඩ කරනවා නම් ආවට ගියාට වැඩ කරලා බෑ පුතේ. එහෙම පොඩි කාලෙකින් වැඩ කරනවා නම් ආවට ගියාට වැඩ කරලා බෑ. මට මෙන්න මේවල් දේවල් තුන තිබුණා. හරි. මේ දේවල් තුන මෙන්න මේ ලක්ෂණ තුනත් එක්ක තමයි මම වැඩ කරන්නේ. ඉතින් ඔයාට මම අද කියලා දෙන්න යන්නේ ඔයා පන්ති කොහොම කරත් මොනවා කරත් අපේ වැඩසටහනට එන්න පුළුවන් වුණත් එන්න බැරි වුණත් මොකක් වුණත් කොහොම වැඩ කරත් පාසලේ වැඩ කරද්දිත් කොහේ වැඩ කරද්දිත් මේ ගති ලක්ෂණ තුන තියාගන්න මේ මාස අවුරුද්දයි මාස දෙකෙන් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම කවුරුත් හිතපු නැති රිසල්ට් එකක් යන්න. පළවෙනි ලක්ෂණය ඔයාගාව තියෙන්න ඕන. ඩිසයර්. දැඩි ආශාව. පුතේ කැපවීම අදිෂ්ඨානය ඔය කිහිම්මල් නෙමේ පුතේ. සරලම වචනෙන් කියන්නම් ඩිසයර්. මම මේකට අල්ටිමේට් හරි එන්න දැඩි ආශාවක් කරනවා. මම නිකන් ඩිසයර් කියලා දැම්මේ. දැඩි ආශාව. ඔයා දන්නවද? අද මම මෙතන ඉන්නේ. මම ජපුර කැම්පස් ගියේ. මම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලෙට ගියේ. මම ඒ තුනක් ගත්තේ මගේ ලෙවල් වල දක්ෂතාවයට නෙමෙයි. මම මෙතන එකකවත් දාලා නැහැ දක්ෂතාවය කියලා. දක්ෂතාවය උපතින් එන්න පුළුවන්, පුහුණුවෙන් එන්නත් පුළුවන්. නමුත්
පළවෙනි දේ. ඕනම දක්ෂයෙක්ව පරද්දන්න පුළුවන්. ඉලක්කයකට යන්න ආසාවක් තියෙන අය. ආසාවක්. කැපවීම, විනය, ඔය විකාර නෙමෙයි ළමයි. පුදුම ආසාවක්. ආසාව කියන්නේ මොකද්ද පුතේ? සතුටක් වගේ දෙයක් නේ. ආසාව කියන්නේ සතුටෙන් ඉල්ලන දෙයක්. හරි. සතුටෙන් ඉල්ලන හොයන දෙයක්. ඒක තමයි ආසාව කියන්නේ. හරිද? ටාගට් එකක් කියන්නේ සතුට තියෙනවද නැද්ද කියන එක එච්චර ඒකට අදාළද? ටාගට් කියන එකට, ඉලක්කය කියන එකට නෑ. එතනදී ඒක අපේ බලෙන් අපේ ඇඟට පටවපු ටාගට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ටාගට් කියන එකේදී පුතේ ඒකෙදී අපි ආසයි දෙයකට කියන එක අපි දන්නේ නැහැ. ප්‍රෙෂර් එකක් වෙන්නත් පුළුවන් ටාගට් එක. නමුත් ආසාව කියන්නේ සතුටෙන් හඹා යන දෙයක්. හරි. ඉතින් කැමැත්තෙන් ආශාවෙන් සතුටෙන් අපි යමක් ෆලෝ කරනවා නම් ඒක ළඟා කරගන්න තියෙන chance එක 3-4 ගුණයකින් වැඩි. අපි පීඩනයකින් ප්‍රෙෂර් එකකින් කවුරු හරි බනිනවට ගුරුවරු කියනවට අම්මලා බනිනවට වැඩ කරොත්. ඒ නිසා දැඩි ආශාවක් තියාගන්න ඕනේ මුලින්ම. මොකටද? ඒ ලෙවල් ගොඩ යන්න. හැබැයි ඒක ඉබේම එන්නේ නැහැ. මට ආසයි. හරි හරි. දැන් ආසයි. එහෙම වෙන්නේ නැහැ. යම් අපි කියනවා අන්ඩර්ලයින් කෝස් එකක්. යටින් හේතුවක් තියෙන්න ඕන. මේ ආසාව ජනනය වෙන්න, ඇති වෙන්න. ඔයාගේ හිත ඇතුලේ යම් අමුතුම ඔයාගේ පර්සනැලිටි එකට ආවේනික හේතුවක්. මේක ටිකක් ගැඹුරු කතාවක් අද කරන්නේ. ඔයාගේ පර්සනැලිටි එකට සහ ඔයාගේ කැරක්ටර් එකටම ආවේනික යුනික් වෙච්ච හේතුවක් නිසායි පුතා අපිට ආසාවල් උවමනාවල් ඇති වෙන්නේ. හරි. දැන් ඔයාට ආසාවක් ඇති වෙන හේතුවට නෙමෙයි තවත් ඔයාගේම වයසේ යාළුවෙකුට ආසාවක් ඇති වෙන්නේ. යාළුවෙක් ගැන නෙමෙයි යාළුවෙකුට තවත් දෙයක් ගැන ආසාවක් ඇති වෙන්නේ. ඔයාට ඔයාගේ ඩිසයර්ස් ඇති වුණේ ඔයාගේ පර්සනැලිටි එකේ ටයිප් එකට. ඒ නිසා මම ඒ ලෙවල් ගොඩ යන්න ළමයෙකුට ආසාවක් ඇති වෙන්න හේතු කිහිපයක් කියන්න. බලන්න මේ හේතු වල එකක් ඔයාට හිතට වදීද කියලා. පළවෙනි හේතුව ගන්න පුළුවන්. දැන් මෙහෙමත් කියලා ඉන්නම්කෝ. මේ බලන්න. ඉස්කෝලේ ඉවර වෙන්නත් ළඟයි නිසා ඔයාට තියෙන්න ඕනේ දැන් කොහොමත් හීනයක්. නැත්තම් ඒ ලෙවල් ගොඩ දාගන්න ආසාවක්. හීනයක් නැත්තම් හේතුවක් තියෙන්න ඕනේ. අපි බලමු මෙන්න මේ හේතු වලින් එකක් හරි ඔයාගේ පර්සනැලිටි එකට ඔයාගේ චරිතයට ඔයාගේ ජීවිතයට මැච් වෙලා ඔයාට ආසාවක් ඇති වෙයිද කියලා ඒ ලෙවල් ගොඩ යන්න. හරි. පළවෙනි එක තමයි දැන් මේ මම දාලා තියෙන මගේ තරුණ කාලේ ෆොටෝ එක. විශ්වවිද්‍යාලයකට තේරෙන එක. ආසම විශ්වවිද්‍යාලයකට. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ දෙන්නේ රජයෙන්. ඒකට රජය වියදම් කරනවා ලක්ෂ 30 40 50 පුතේ. ඉතින් ඒක දිනාගන්න පුළුවන් කිහිප දෙනෙකුට විතරයි. ඒ ලෙවල් වයසේදී අපි සරල වචනින් කිව්වොත් ආතල් ගන්න එක පැත්තකට දාලා කම්මැලිකම පැත්තකට දාලා ඒ ලෙවල් වයසේ කැමැත්තෙන් ආසාවෙන් කැම්පස් යන්නම වැඩ කරපු අයට විතරයි ඕක ලැබෙන්නේ. ඒ නිසා පුතාලා පළවෙනිම බලන්න ඔයාගේ හිතට වැදෙද කියලා. ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයකට යන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැන නොකිය බෑ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන්නේ කොමර්ස් ළමයින්ගේ හීනය. මොකද කොමර්ස් වලින් වැඩිම ලකුණු ගන්න ලංකාවේ පළවෙනි 1000 ඉඳලා 1500ට. අයිලන්ඩ් රෑන්ක් 1500 වගේ වෙනකන් ජපුර කැම්පස් එකට තේරෙනවා. ඉතින් කොමර්ස් වලින් 60 70000ක් අවුරුද්දට විභාග ලියනවා. ඒ ලියන ප්‍රමාණයෙන් ඉතාම සුළු පිරිසක්. අපි හිතමුකෝ 75000ක් ලියුවා කියලා. සෙකන්ඩ් ෂයි ප්‍රයිවට් කට්ටියත් එක්ක. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි අයියලක් කලයි ප්‍රයිවට් ලියන ඇත් ඉන්නවනේ යම් පිරිසක්. දහස් ගාණක්. ඒ කට්ටියත් එක්ක ඔක්කොම පාසල් ශිෂ්‍යයෝයි 70000ක් විතර ලිව්වා කියලා. ඒකෙන් 70න් පංගුවක් 1000ක් වගේ තමයි විශ්වවිද්‍යාල ජපුර කැම්පස් එකට තේරෙන්නේ. ජපුර කැම්පස් එකට ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට. පුතා මේකට යන්නම ඕනේ. මේ විශ්වවිද්‍යාලෙ මෙච්චරයි හයිප් වෙලා තියෙන්නේ. කට්ටිය මෙච්චර මේ ගැන කියන්නේ කියලා දැනගන්න ගිහිල්ලා බලන්න. බොරුවට හයිප් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකෙදි ඉගැන්වීම, මේකෙදි ළමයෙක්ට ලැබෙන පහසුකම්, මේකෙදි ළමයට ලැබෙන ගරුත්වය, පිළිගැනීම, ජපුර කැම්පස් එකේ උපාධිධාරියෙක් කිව්වහම ලැබෙන පිළිගැනීම, මෙයා ජපුර කැම්පස් එකේ ළමයෙක් කිව්වහම එයාට තියෙන ගෞරවය, එයාට තියෙන රැකියාව අවස්ථා, ව්‍යාපාර අවස්ථා, එතනින් එහාට සමාජයේ තියෙන අවස්ථා, හරි, දෙමව්පියන්ට තියෙන ආඩම්බරේ, ඔයාට තියෙන ආඩම්බරේ සතුට, ඒ ඔක්කොම එක්ක ඇතුලේ විඳින දින පහසුකම් සහ ජීවිතය ඔය සේරම පුතා ගිහින් බලන්න වෙනවා. අපිට මෙතන YouTube එකෙන් පෙන්වන්න පුළුවන් නමුත් ඔක ඔයාටම දැනෙන්නේ ඔයා ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උපාධිධාරියෙක් උපාධි අපේක්ෂකයෙක් වුණොත්. ඉතින් මේකට තේරෙන්නේ බොහොම සුළු පිරිසක්. ඒකට එහෙම මං කිව්වේ ඇයි? සමහර අය දැන් මම උනන්දුනේ ඕකට. සමහර අය උනන්දුවක් ඇති වෙන ආසාවක් මම එයින් එකෙක් වෙනවා කියලා. සර් කිව්වා කලාතුරකින් කෙනෙක් තමයි යන්නේ හැමෝටම වෙන්න බෑ කියලා. මම එයින් කෙනෙක් වෙනවා කියන ආසාව සමහරුන්ට ඇති වෙනවා එහෙම කියද්දි. මම යනවා ඔකට. මං කරලා බලනවා කියලා. අන්න ඒක එකක් වෙන්න පුළුවන්. සමහරට වගේ හොඳම මම නම් කියන්නේ ඒ ලෙවල් ළමයට ඇති වෙන්න පුළුවන් හෙල්දි. හොඳම ටාගට් එකක් තමයි ජපුර කැම්පස් එක ළඟනේ. හැබැයි ඉතින් අමාරුයි. ලේසි නෑ අමාරුයි. ඉතින් එතනින් එහාට ජපුර කැම්පස් යන්නේ ඇයි? උපාධිධාරියෙක් වෙන්නනේ. මේ මම ඒ කාලේ දැන් අවුරුදු
කීයද 5ක විතර කලින් උපාධි ප්‍රදාන උත්සවයේ උපකුලපතිතුමා සුදන්ත ලියනගේ මහාචාර්යතුමා අතින් උපාධිය ගත්ත වෙලාව කොවිඩ් කොරෝනා කාලේ වගේ අපේ උපාධි උත්සවය තිබුණේ. ඉතින් ජපුර කැම්පස් එකට යන්නේ කවදා හරි දවසක ලස්සනට ලොගෝ එක ඇඳලා මේක මේ දැන් නම් අර අපේ කාලේ තොප්පිය දුන්නේ නැහැ. දැන් තියෙනවා තොප්පිය. අර ඒක දාන්නේ නේද? ග්‍රැජුවේෂන් හැට් එක. ඉතින් ඒකක් දෙනවා. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලාත් එක්ක ඔයාගේ උපාධි ලෝගෝ ඇඳලා ඔයාගේ නම කියනකොට BMICH එකේ ඔයාගේ උපාධිය ගන්න එක අම්මා තාත්තත් එක්ක දැන් ෆොටෝ ගහන එක ඒ එදාට ඒක සමරන එක ඔයාගේ ජීවිතයේ ලොකුම දේ ඇචීව් කරගත්ත එක සමරීම තමයි පුතා. ජපුර කැම්පස් හෝ වෙනත් කැම්පස් එකකට යන එක ඉලක්කය. කවදා හරි දවස් ජීවිතේ ඔයාගේ ලස්සනම දවස වෙන්නේ මේ දවස. ඔන්න එහෙනම් අර ඉලක්කෙම කොටසක් තමයි උපාධිධාරියෙක් විදියට ඉන්න එක. ඔයාගේ ගෙදර සාලේ බිත්තිවල නැත්තම් බිම හරි ඕන තරම් ඉඩ තියෙනවා. ඉඩ බලාගෙන ඉන්නවා. ඔයාගේ උපාධි ෆොටෝ එකක් එතනට එනකම්. හරි. ඒ නිසා ඔන්න එක ආසාවක්. තව ආසාවක් ඔය එකෙත් උපාධි ෆොටෝ එකක් දැන් මගේ අම්මයි තාත්තයි එක්ක ගහ ෆොටෝ එක. හරි. විශේෂ දෙයක් කියන්න ඕන මගේ තාත්තා දැන් නැහැ. මේ ෆොටෝ එක ගහලා හිටියා. දැන්ට තාම මාස මතනේ 6ක්වත් නැහැ තාත්තා නැති වෙලා. ඉතින් අසනීප වෙන්නත් කලින් 2000 මේ 2021 වගේනේ 22 මුල 22 මුල වගේ 22 ජනවාරි පෙබරවාරි වගේ මේක තිබුණේ උපාධි ප්‍රදාන උත්සවයේ. ඉතින් ඒ වෙලෙදි තාත්තට හොඳ සෞඛ්‍ය අසනීපයක් තිබුණේ නැහැ. ඉතින් තාත්තා ඉන්න කාලෙම දැකපු දෙයක් තමයි එයාගේ පුතා ලංකාවේ හොඳම කොමර්ස් විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරියෙක් වෙනවා කියන එක. ඉතින් ඒ ෆොටෝ එකේ ඇත් ඉන්නවා. අම්මා නම් තාම හොඳට ඉන්නවා. ඉතින් නමුත් අපේ දෙමව්පියෝ අපිත් එක්ක හැමදාම ඉන්නේ නැහැ. දැන් ඇති. දැන් තරුණත් ඇති. නමුත් ඇත්ත දේ අපි යාළට වඩා තරුණයි. ඉතින් දෙමව්පියෝ ජීවිතේ ලොකු කොටසක් ගත කරලා ඉවරයි. ඒක දෙමව්පියෝ කියනවා නේද? නේද? ඉතින් ඉන්න කාලේ දෙමව්පියන්ට ඔයාගේ එයාලා බලාගත්ත සහ ඔයාට දුන්නු ආදරයට එයාලට දෙන්න පුළුවන් හොඳම කලගුණ සැලකීමක් තමයි. ඔයාගේ සැලකීම් වලින් දෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි. වෙන මුකුත් නෙමෙයි. ඔයා උපාධිධාරියෙක් වෙලා එයාලත් එක්ක ඉන්න එක. ඉතින් ඒ නිසා පුතා එයාලා ඉන්න කාලය තුලම දකින්න ඕන දෙයක් තමයි ඔයාගේ උපාධි ෆොටෝ එක. ඉතින් එහෙනම් ඔන්න මම ඒ පළවෙනි කාරණාව මේ කිව්වේ විශ්වවිද්‍යාලයක සහ උපාධිධාරියෙක් වීම කියන එක. ඒ ආසාව හිතට ඇදුනොත් කෙනෙක් වැඩ කරනවා. දැන් මේ ඉන්නේ දැඩි ආසාව කියන එකේනේ. කොහොමද ඒක ළඟා කරගන්නේ කියන එකේනේ. හරිද? ඒ නිසා මම ඔයාලට කිව්වා අද එන්න මේක වෙනම සෙෂන් එකක්. මුකුත් මේ ගිණුම් කරන ඒවත් ඒව නෙමෙයි අපි මේ අවුරුද්දෙන් අපිට මේ ගේම ගහන්න පුළුවන්ද ගහනවා නම් කොහොමද කියලා එහෙම ගේමක් ගහපු කෙනෙක්ගෙන් අහගන්න. මිල කරන්න බැරි සෙමින එකක් ඔය ගොඩක් ළමයින්ට දැන් අද දවසේ අර වර්ෂාපතන ප්‍රශ්නත් තියෙද්දි මම මේක කරේ මම දන්නවා තව එන්න බැරුව පිරිසක් ඉන්නවා මට මැසේජ් උත් දාලා තිබ්බස ගම් වතුරක් දාලා ගෙට වතුරක් දාලා ඉතින් එහෙම තිබ්බත් කරන්න දෙයක් නැහැ අපි ඉතින් අනිත් පැත්ත එක කරමු කල් දාලා බැරි තව හේතුවක් තමයි පිරි ළමයින්ට සමහර ඇතින් දුරන් මගේ ආස වාහනයක් ගන්න හරි දැන් මේ මම මුලින්ම ගත්ත වාහනේ තියෙන්නේ ඉතින් ඒ නිසා ඒක ඉතින් ආසාවක් මමත් කැම්පස් මමත් ඉස්කෝලේ යන කාලේ හිතාගත්තා මමත් කාර් එකක් ගන්නවා කොහොම හරි මොකක්ද කැම්පස් අවුට් එකක් ඉතින් මට පුළුවන් වුණා මගේ මුලින්ම මගේ ෆස්ට් වෙහිකල් එක මගේ උපාධිය ගන්න යන්නම කාර් එක ගන්න. මගේ උපාධිය ගන්න කැම්පස් එකට යනකොට මගේම කාර් එක ගන්න මට පුළුවන් වුණා. ඉතින් ඒක අනිත් ළමයි බස් එකේ යනකොට ඒ වෙනකොට මට පුළුවන් වුණා මගේම කාර් එක ගන්න. ඉතින් ඔය උසස් පෙළ ගොඩ දාගත්තොත් ඔයාව සමාජයට වැටෙන්නේ නිකම්ම නිකන් තරුණයෙක් විදිහට නෙමෙයි ක්වොලිටියක් තියෙන දක්ෂයෙක් විදිහට. ඒ දක්ෂයට හොඳ ව්‍යාපාර අවස්ථා, රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග හම්බ වෙනවා. නැත්තේ නෑ. මොකද ඔයා නිකම්ම නිකම් පාරේ යන කොල්ලෙක් නෙමෙයිනේ, කෙල්ලෙක් නෙමෙයිනේ. අවුරුදු 19 20 ඒ කාලේ වෙද්දි. ඔයා එසේ මෙසේ පොරක් නෙමෙයි, ඔයා දුර්ලභ. හැමතැනම නැති, හොයාගන්න හැමතිස්සෙම හොයාගන්න නැති විදිහේ දක්ෂයෙක් කොමර්ස් වල වැඩෙක්. ඉතින් එහෙම කෙනෙකුට තමයි රටේ ලෝකේ හොඳ රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග තියෙන්නේ. ඒ නිසා එයාට හොඳ වැටුපක් ලැබෙනවා. ලොකු දේවල් තරුණ 20 ගණන් වල දැන් තාම 20 ගණන් වලට ආවේ නැද්ද දන්නේ නැහැ ඔයා. නැත්නම් නෑ නේද? අවුරුදු 20 ගණන් වල වෙනත් අය නොකරපු දේවල් වැඩ කරන්න පුළුවන් වෙනවා. ලස්සනයි නේද ඒක? ඒ නිසා මතක තියාගන්න. අපි මේ උපාධිය ඔක්කොම ගන්නේ ඇයි? කැම්පස් යන්නේ ඇයි? A-level පාඩම් කරන්නේ ඇයි? තවත් එක කොල්ලෙක් තවත් එක කෙල්ලෙක් වෙන්නේ නැතුව පාරේ යන දුර්ලභ ගණේ විශිෂ්ටයෙක් දක්ෂයෙක් විදියට සමාජයට යන්න. ලබන අවුරුද්ද වෙනකොට ලබන අවුරුද්ද ඊට පස්සේ අවුරුද්ද වෙනකොට ඔයා ඉස්කෝලේ ශිෂ්‍යයෙක් නෙමෙයි. 2028 වෙනකොට ඔයා පාසල් ශිෂ්‍යයෙක් නෙමෙයි. ඔයාගේ ළමයි ඔයාගේ මිනිස්සු අහනවා ඔයා ඕෆ් වෙන්නේ කීයටද? වැඩ ඇරලා එන්නේ කීයටද? හෙට නිවාඩුද? ඒ කියන්නේ ඔයා ශ්‍රම බලකායේ වැඩිහිටියෙක්. පුතා, එහෙම කෙනෙක් නිකම්ම නිකන් සාමාන්‍ය පාරේ යන මිනිස්සෙක් වගේ හැසිරුණොත් එහෙම ක්වොලිටියක් නැති දක්ෂතාවයක් නැති කෙනෙක් විදිහට හිටියොත් එහෙම බලන්න වැඩක් තියනවද කියලා අවුරුදු 20ක් ඉස්කෝලේ ගිහලා පන්ති ගිහිල්ලා. ඒ නිසා අපි ඉහළ වැටුපක් ලබන හොඳ පිළිගැනීමක් තියෙන මිනිස්සෙක් වෙන්න ඕන. ඉතින් ඒකේ කොටසක් තමයි ඔය මගේ ආසාව තියෙන වාහනයක් ගන්න. ඒ වගේම ආස දේවල් ගන්න. දැන් මම මේ මගේ ස්ටුඩියෝ එක හැදුවා. අපේ ස්ටුඩියෝ එක හැදුවා.
රයිට් මම ආසෙලා තිබුණ පොඩි කාලේ Apple laptop එකක් ගන්න. ඒක ගත්තා. දැන් මේ ක්ලාස් එක කරන්නෙත් ඒකෙන්. හරිද? ඒතර අනිත් සියලු දේවල්. හරි. අපේ ගේ මං හදාගත්ත. ඒ වගේ ගොඩාක් දේවල් කරගන්න මට පුළුවන් වුණා වයස 20 ගණන් වලදීම මොනා කරලාද? ඔයාගේ ඔය වයසේදී පාඩම් කරලා. ඔය එක දෙයක්. හරිද? ඒ තව දේවල්. අර කලින් දෙකම නොවුනත් ඔයාලට පුළුවන් එන්න ඕන දෙමව්පියන්ව සතුටු කරන්න. හරිද? ඉතින් මං කලින් පෙන්නුවා මං උපාධි ඡායාරූපය ගත්ත හැටි. ඉතින් මේ තියෙන මම අපේ පන්ති කරලා දරුවෝ එවන විවිධ සටහන් සමරු ඡායාරූප පන්තිවර වෙද්දී ඒවා අපේ අම්මා සතුටෙන් බලලා මේක නම් බොහොම නැචරල් ෆොටෝ එකක්. එයා දන්නෙත් නැහැ මගේ ගැහුවේ නිකන් සාලි වාඩිලාදී මේ අවුරුදු කිහිපයකට කලින්. ඉතින් ඒ වගේ දෙමව්පියන්ව සතුටු කරන එකට පුතේ අපිට තියෙනවා මොකද්ද? අනිවාර්ය බැඳීමක්. අපිට ඒක මගහරින්න බෑ. අපි දෙමව්පියන්ව සතුටු කරනවා කියන එක අපිට උපතෙන්ම ලැබිලා තියෙන වගකීමක්. මොකද එයාලා අපි වෙනුවෙන් අපිට නොතේරෙන කාලෙදිත් කරපු කැපකිරීම. අපි ලෝකෙට ඉපදෙන්න කලිනුත් කරපු කැපකිරීම මහරාශියක් තියෙන හින්දා පුතේ වැඩිහිටි වයසට එනකොටවත් පුළුවන් වෙන්න ඕන ඔයාලට දෙමව්පියන්ගේ සතුටු කරලා දෙමව්පියන්ට ඒ කළගුණ සැලකීම පෙන්වන්න. ඉස්කෝලේ 6 7 8 10 12 11 වසරවලදී ඔයාට ඒක කරන්න බැරි වෙන්න ඇති. ඔයා පිස්සු නටන්න ඇති. ඇත්තටම දෙමව්පියන්ව දුක් කරන දේවල්. දෙමව්පියන්ට දුකක් වෙන දේවල් ඔයා සමහරට කරන්න ඇති. නමුත් මේ chance එක හම්බෙලා තියෙනවා. ඒ සේරම අමතක වෙන්න මැකෙන්න ඔයාට ඊට වඩා ඉහළ ශ්‍රේෂ්ඨ දෙයක් කරලා දෙමව්පියන්ගට සතුටක් දෙන්න මගේ පුතා අද මේ වගේ තැනක ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා උසස් පෙළ කියන්නේ සෙල්ලමක් නෙමෙයි. උසස් පෙළ කියන්නේ පුතා ඔයාගේ ළමා වයසේදී ළමා ජීවිතේ අන්තිම වසර කිහිපේ අම්මා තාත්තා වෙනුවෙන් දෙයක් කරලා පෙන්වන්න පුළුවන් අන්තිම අවස්ථාව. ලාස්ට් chance එක. හරිද? එහෙනම් ඔන්න තව හේතු කිහිපයක් මම ඔයාලට කිව්වා. ආසාව හිතේ තියාගන්න. හැබැයි ආසාව තිබුණාට මදි. මං කියවනේ ලක්ෂණ තුනක් ඕනේ කියලා. පුතා ආසාව තිබුණාට මදි. ආසාව තියෙන සමහරු ආසාව ස්ටේටස් දාලා බුදිය ගන්නවා. ආසාවේ ෆොටෝ එකක් මම ආස මේකට කියලා ෆොටෝ එකක් අලවගෙන ඒක යටම නිදිය ගන්නවා. හරිද? ආසාව හොයන්න TikTok එකට ගිහිල්ලා තමන්ගේ ආසාවේ වීඩියෝ බලන TikTok එකට ගිහලා TikTok එකටලා පැය 5ක් ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. මෙන්න මේක තියෙන්න ඕන. කමිට්මන්ට්. දිනපතා කැපවීම. නිවාඩු නැත. අද සිට විභාගෙ දක්වා දිනපතා ඩේලි කමිට්මන්ට් ඇත්තටම. දිනපතා කැප වෙන්න ඕනේ වැඩේට. හරි. ඔයා මේ ආසාව වෙනුවෙන් දැන් සාමාන්‍යයෙන් ආසාවක් ආවම ඉබේම අපිව ස්ටාර්ට් වෙනවා. හැබැයි නිවාඩු නොගෙන මහන්සි නොගෙන ප්‍රතිඵල වැඩි පෙරුණේ නැතත් මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන. කොච්චරද? දවසකට කොච්චර වැඩ කරන්න ඕනේද? මෙන්න මේක ප්‍රශ්නයක්. හරිද? මම මේ විදිහට කියනවා. ඔයාගේ වැඩ ටික බෙදා ගන්න කොටස් දෙකකට. කොටස් දෙකකට. හරිද? ඔයාට පටන් ගනිද්දි පුළුවන් දවසට පැය 4ක් පාඩම් වැඩ කරලා පටන් ගන්න. දවසට පැය 4ක්. 4 කියන්නේ මහ ලොකු ඉලක්කමක් නෙමෙයි. හරිද? පැය 4ක්. එතකොට ඔයාට පැයේ කොටස් 4කට කඩන්න ඕක. හිතන්න නිවාඩු දවසක් කියලා. හෙට ඔයාට යම් විදිහකින් නිවාඩු නම් සෙනසුරාදා හෝ ඉරිදා ඔය එක දවසක් හරි ඇතිනේ ඔයාට බරුවක්කට වඩා නිවාඩු තියෙන දවසක් නේද? එහෙම නිවාඩු නම් ඔයා ඒක පැයේ කොටස් 4ක්. පැයක් කරා ඉන්ටර්වල් එකක් ගත්තා. පැයක් කරා ඉන්ටර්වල් එක කොහොම කරලා පැය 4ක් පාඩම් කරගන්න. ඒක හොඳ හෙල්දි amount එකක් ප්‍රමාණයක් මේ වයසේ ළමයෙක් පාඩම් කරන්න. පුතේ මෙන්න මෙහෙම වැඩ කරන්න. දැන් පැය 4 ටාගට් එක තියාගන්න දැනට. අපි ලබන මාසේ අගෝස්තු මාසේ වෙනකොට අයියලක් කළ විභාගයකින් ඔයාලා ඉතුරු වෙනකොට පැය 6කට එමු. එහෙම කරලා ඊළඟ නොවැම්බර් විතර වෙනකොට පැය 8කට ඇවිල්ලා ජනවාරි වෙද්දි පැය 10කට යන්න. පැය 10 තමයි මට්ටම. දැන්ට 4න් පටන් ගන්නකො. 4ක් කරන එකත් ලොකු දෙයක්. වගේ ජීවිතේ ලොකු වෙනසක් තේරෙයි දවසට හැමදාම හැබැයි. අද 4ක් කරා තව මාස 4කින් නෑ. හැමදාම පැය 4ක්. ඒක හොඳ amount එකක්. නෑ කියන්න ඕනේ නෑ. දැන් සමහර සර්ලා කියනවා ඉතින් පැය 20ක් ඕනේ 10ක් ඕනේ 50ක් ඕනේ අරක මේක කියලා. මම නම් කියන්නේ ස්ටාර්ට් එකක් ගන්න ඕනේ. ඔය ළමයින්ගේ ඔළුවට දැම්මොත් එහෙම දවසට පැය 12ක් කරන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ කියලා කිසිම ළමයෙක් පටන් ගන්නෑ. මොකෝ 10 12 කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මැරතන් එකක් දුවනවා වගේ. මැරතන් දුවන්න බෑනේ අපිට එකපාරට. ඒ නිසා මුලින්ම වත්ත වටේ දුවන්න වෙනවා. ඒ හින්දා මුලින්ම අපි පැය 4න් පටන් ගමු. හරි? ඔන්න ඔයාලා වෙනුවෙන් බොහොම ප්‍රායෝගික ඉලක්කමක් මම දුන්නේ. දැන් මොනවද පැය 4ේදී කරන්න ඕනේ? මේ බලන්න. මොනවද ඒ වෙලාවට කරන්න ඕන වැඩ? හරිද? ඒ වෙලාවට කරන්න ඕන වැඩ මොනවද? මම මෙහෙම කියන්නම්. අපේ වැඩ කොටස් දෙකකට කඩාගමු. අපේ වැඩ අපි කොටස් දෙකකට කඩාගමු. පළවෙනි එක තමයි හරි මම කියන්නම් shallow work සහ deep work. ඔයා ඕනනම් මේක ලියා ගන්න. ඒ කියන්නේ shallow work SHALLOW shallow work කියලා කියන්නේ මම මේක වැඩිය දාන්න කියන මේක
තව ස්ලයිඩ් එකක් පින්තූරයක් දාලා ඔක් කරන්නත් තිබුණා. shallow work කියන්නේ පුතා මේ ටිකක් ඔය ගැඹුරු දේවල් නෙමෙයි. බොහොම සරල අධ්‍යයන වැඩ. simple work and deep work කියන්නත් පුළුවන්. shallow කියන්නේ බොහොම මේ පටු කියන එක, ගැඹුරු නැති කියන එක. නිකන් ඔය වතුර මට්ටම් ගැන කියනකොට තමයි ඔය shallow කියන එක පාවිච්චි වෙන්නේ. shallow කියන්නේ බොහොම සරල මට්ටමේ සහ ගැඹුරු නැති කියන එක. deep කියන්නේ ගැඹුරු කියන එක. ගැඹුරු වැඩ. ඔයා මුලින්ම shallow work කියන එකෙන් පටන් ගන්න ඕනේ. මේක මේ productivity, ඒ කියන්නේ වැඩ කිරීම, පාඩම් කිරීම සම්බන්ධයෙන් තියෙන විද්‍යාත්මක ක්‍රමයක්. හරිද? shallow work කියලා කියන්නේ පුතා ඔයා දන්නවා සමහර වැඩ කටයුතු තියෙනවා එච්චරම අපේ මනස වෙහෙසෙන්නේ නැහැ. ඒ කියන්නේ නෝට් එකක් ලියන ඒවා. ආපු නැති දවසක නෝට් එකක් බලා ගන්න ඒවා. හරි? යාළුවෙක්ගෙන් මොනවා හරි අහගන්න ඒවා. නෝට්ස් ටික ලෑස්ති කරන ඒවා. හරිද? ඒ වගේ. ඒ වගේ වැඩවලට සමහරට ෆෝන් එක වුණත් අවශ්‍ය වෙයි. දැන් යාළුවගේ නෝට් එක බලාගන්නේ WhatsApp එකෙන්, PDF එකකින්. ඒ වගේ දේවල්. හරි? ක්ලාස් එකට ලෑස්ති වෙන ඒවා. ඒ වගේ දේවල්. හරි? නෝට්ස් හොයන ඒවා, පේපර් එකක් හොයන ඒවා. ඒ වගේ දේවල් වලට සමහරට ඔයාලට අර පැය 4න් කීයද? එකක් විතර යන්න පුළුවන්. පැයක් විතර නෝට් එක ලියා ගන්න. පැයක් හෝ දෙකක්. උපරිම දෙකයි ඈ. හරි? මම කියන්නේ පැයක් තියාගන්න කියලා. පැයක් එකහමාරක් තියාගන්න මේ වගේ වැඩවලට. නෝට් එකක් ලියාගෙන තියෙනවා නම් විශේෂයෙන්ම ෆෝන් එක පාවිච්චි වෙනත් අධ්‍යාපන වැඩක් තියෙනවා නම්. ඒක මම කියන්නේ පන්ති වෙලාවල් නෙමෙයි ඔයාගේ පාඩම් වැඩ ගැන. පන්ති වෙලාවට කොහොමත් ඔන්ලයින් නම් ෆෝන් එක ඕනනේ. හරි? ෆෝන් එක හෝ වෙනත් නැත්නම් අර සරල වැඩක් තියෙනවා නම් ඒවා කියන shallow work. හරිද? සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඒව ටික ඉස්සෙල්ලා හෝ අන්තිමට හෝ කරන්න මතක ඇතුව කරන්න. ඒවයි ඩීප් වර්ක් කියන්නේ පුතා ෆෝන් නරම්මනම් පැත්තකින් තියලා පොතයි පෑනයි කැල් එකයි හරි අරගෙන ඔයා ගණන් හදන සහ කටපාඩම් කරන ඒවා. ඒ ඩීප් වර්ක් කරනකොට ෆෝන් එක ළඟ තියාගන්න එපා. මොකද shallow work කියන සරල දේවල් අස්සේ ගැඹුරු ඒවත් කරන්න ගියොත් මොකද වෙන්නේ? ෆෝන් එක අතට එනවා ඊට පස්සේ ඩිස්ට්‍රැක්ට් වෙනවා. මනසහකට යනවා ඔයා වැඩ කරන්නේ නැහැ. ඒක වෙලා තියෙනව නේද? පාඩම් කරනවා කියලා ගැම්මෙන් අතට වැඩට පහලා ෆෝන් එක ගන්නෙත් නෝට් එකක් ඉල්ල ගන්න කියලා. අන්තිමේදී ෆෝන් එකේම ඔබ ඉඳලා කරපු වැඩක් නැහැ. මේක වෙලා තියෙන්නේ අර shallow work සරල වැඩයි deep ගැඹුරු වැඩයි කලව මේ කරන්න ගියා. නිසා ඔයා තේරුම් ගන්න මගේ තියෙන සරල වැඩ මේවා, ගැඹුරු වැඩ මේවා. ඒතර සරල වැඩ shallow work ඉස්සෙල්ලා කරන්න. එහෙම නැත්නම් සමහරව පස්සේ කරනවා. ඉස්සෙල්ලා කරොත් ලේසි නෝට් එක ඉවරයිනේ. කරලා ෆෝන් එක චාර්ජරයට දාන්න එහා කාමරයක. ඊට පස්සේ ඔයා චාර්ජරයට හරි පැත්තකින් තියන්න. පේන්න තියන්න එපා. ඊට පස්සේ ඔයා ඩීප් වර්ක් කරන්න. මතක තියාගන්න ඩීප් වර්ක් ගැඹුරු වැඩ කරනකොට ෆෝන්, ටීවී මොනවත් ළඟ තියෙන්න බෑ. පේන්නවත් තියෙන්න බෑ. පේන්න තිබ්බත් 125කින් විතර අපේ ප්‍රොඩක්ටිවිටි එක, අපේ වැඩ කිරීමේ හැකියාව බහිනවා. ඕක අරන් බලනවා අපි නිකන් ඔහොම. හරි එපා. එහා කාමරයක චාර්ජර් එක ගහලා තියන්න. එතකොට නැත්නම් අම්මට තියන්න. ඊවන හරි YouTube බලන්න කියලා. එතකොට හරි ඩීප් වර්ක් කරනකොට ඔයා තනි කර කරන්න ඕනේ පාඩම් වැඩ. හරිද? වයිට් බෝඩ් එකක් පොඩි ළඟ තියාගන්න. චූටි වයිට් බෝඩ් එකක්. මේ මං ගාව දැනුත් තියෙනවා මෙහා පැත්තේ එකක්. පුංචි වයිට් බෝඩ් එකක්. මේ අඩි දෙකක අඩියක දෙකක විතර රුපියල් 1000ක් 1500ක් 2000ක් විතර වෙයි උපරිම එකපාරක් එක වියදමයි. මාක පෙන් දෙක තුනක් ගන්න මොන හරි ඒ අරගෙන ටීචර් කෙනෙක් වගේ ලියන්න. නැත්නම් කැල් එක ළඟ තියාගන්න, පේපර්ස් ළඟ තියාගන්න, ගණන් හදන්න. හරිද? ගණන් හදන්න. එහෙම නැත්නම් කටපාඩම් කරන ඒවා තියෙනවා නම් නැගිටලා කටපාඩම් කරන්න. එතකොට නිින්ද යන්නේ. යන්න ඒවට කියනවා ඩීප් වර්ක් කියලා. තේරුණාද එහෙනම්? දවසට පැය 4ක් වැඩ කරන්න. පැයක් විතර shallow work වලට තියාගන්න. ඔයා තේරුම් ගන්න මම මේ කරන්නේ shallow work එක කියලා. ඒ කියන්නේ සරල වැඩ ටික කියලා. ඊට පස්සේ පටන් ගන්න මම මේ කරන්නේ deep work කියලා. මේ වෙලාවට ෆෝන් එක නැහැ කියලා. මේ තියෙන්නේ මම කරපු ක්‍රමත්. හරිද? ඊළඟට දැන් ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේම නැත්තම්. එතකොට මොකද කරන්නේ? එහෙනම් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියන්නේ කොතනද අවුල් කියලා තියෙන්නේ? ඩිසයි එකේ. ඔයාගේ ආසාව නැත්තම් අර ඉලක්කය ඒක හරියට හිතට ඇදිලා නැහැ. එහෙනම් ආපහු යන්න වෙනවා මූලට. ගිහිල්ලා බලන්න වෙනවා මට ඇත්තටම මටම ආසාවක් තියනවාද කියලා. මගේ පන්ති එන හෝ නොයන හෝ මාව දැකලා හරි තියෙන හැම ළමයෙකුටම මම කියන්නේ අපේ ගුරුවරුන්ගේ බල කිරීමටවත් දෙමව්පියන්ගේ තර්ජනයකටවත් වැඩ කරන්න එපා. එපා. අපි කියනවට වැඩ කරන්න එපා. ඔයා කැමැත්තෙන් වැඩ කරන්න. අපි කියනවට වැඩ කරන ළමයෙකුට යන්න පුළුවන් දුර සීමිතයි. මොකද ඒ අර තර්ජනයේ බයට ප්‍රහාරයේ දඬුවමේ බයට විතරක් දුර දුවන්න බෑ. තමන්ගේ කැමැත්ත තියෙනවා නම් පුතේ අහස තමයි සීමාව. sky is the limit. අහසට වුණත් ගිහින් එයි ඒ ළමයා. තමන්ගේ කැමැත්ත තියෙනවා නම්. ඒ නිසා ඔයාට පාඩම් කරන්න තවමත් හිතෙන්නේ නැත්තම් මායෙ මුලට යන්න. අර මම පෙන්නපු ආසාවල් වලින් එකක් ඇති කරගන්න. එක්ක විශ්වවිද්‍යාලය යන්න, චපුරට තේරෙන්න, උපාධිධාරියෙක් වෙන්න. දෙමව්පියන්ට සලකන්න එහෙම නැත්නම් ආස දෙයක් තමන්ගේ තරුණ වයසේදී අවුරුදු 20 ගණන් වලදීම තමන් ආස දෙයක් ලොකු දෙයක් ගන්න අම්මලාට සලකන්න. ඔය වගේ මොනවා හරි වෙන රට යන්න උනත් වෙන තමන්ට තියෙන ආසාව වෙනුවෙන් වැඩ කරන්න. රයිට්. දැන් ඩිසයර් කියන එක හරි. දෙක කමිට්මන්ට් ඒකත් හරි. කොහොමද වැඩ කරන්න කියලා මම කියලා දුන්නා නේද? තුන. මෙන්න මේක තමයි බැරි. සමහරව අර ආසාව ඇවිල්ලා මොටිවේට් වෙලා ටික දවසක් කමිට් වෙනවා. වැඩත් කරනවා. කන්සිස්ටන්සි නැහැ. එක දිගට ඉන්නේ නැහැ.
ඔන්න ඔය තුන තමයි එන්න ඕනේ. DCC. DCC. හරි. කන්සිස්ටන්සි නෑ. කන්සිස්ටන්සි කියන්නේ ඉලක්කයේ දිගටම සිටීම. හරිද? ඉලක්කයේ දිගටම සිටීම. ඒක තියෙන්න ඕනේ. ඒක තියාගන්න එක තමයි අමාරුම. ආසාව ඇති කරගන්න එක අමාරුද? නෑ, නැචරලිම ඇති වෙනවා. කමිට්මන්ට් එච්චර අමාරුත් නෑ. ගොඩක් අය ආසාවක් ආවොත් වැඩ පටන් ගන්නවා. කන්සිස්ටන්සි තමයි අමාරු. හැමදාම එක දිගට ඉලක්කයේ සිටීම. මේකට මොකද තියෙන්නේ? පුතා, කන්සිස්ටන්සි නැති වෙන්නේ එන බාධාවල් ඩිස්ට්‍රැක්ෂන්ස් නිසා. අපිට අපේ ඉලක්කයක් වෙනුවෙන් ඒකාකාරීව දවස් කිහිපයක් වැඩ කරන්න බැරි ඇයි? අපිට එන මොනවා නිසාද? අපිට එන බාධාවල් නිසා. එකක් තමයි යාළුවෝ. යාළුවෝ කියන්නේ අපිට සමාජික ජීවත් වෙද්දී අත්‍යවශ්‍ය කොටසක්. අපි හුදකලාව තනිව ජීවත් වෙන්න ඕනේ නැහැ. අපිට යාළුවෝ ඕනේ ජීවිතේ විවිධ වයස් කාණ්ඩවලදී. මොකද ඒගොල්ලෝ තමයි අපිට උදව් වෙන්නේ, සහාය වෙන්නේ අපේ ජීවිතේ සතුට කියන දේවල්, දුක සතුට බෙදාගන්න. හරිද? හැබැයි ඉලක්කයකට ගමන් කරන විවිධ කාලවල් තියෙනවා අපේ ජීවිතේ. අපි ඉන්නවා පුතේ සමහර කාලවල් තියෙනවා ફોකස් කරන්න ඕන කාලවල්. ඔයා මේ ගත කරමින් ඉන්නේ ජීවිතේ වැඩියෙන්ම ફોකස් එක සහ කමිට්මන්ට් එක ඕන වෙන කාලයක්. හරි. එතකොට ફોකස් එක කියන්නේ මොකද්ද? යම් අරමුණකට විතරක් අවධානය දෙන එක. එහෙම ફોකස් එකක් ඕන කාලෙකදී ජොලි දාන්න යාළුවන්ව පාවිච්චි කරොත් ඔයාට වෙන්නේ මොකද වෙන්නේ? ફોකස් එකෙන් ඔයාව අහකට විසි වෙනවා. ඒ නිසා යාළුවෝ මෙතනදී හොඳයි අධ්‍යාපන වැඩකට. ඔයත් එක්ක ක්ලාස් යන ඔයත් එක්ක වැඩ කරන යාළුවා තියාගන්න. ඔයාට යන්න බැරි වෙන දවසේ නෝට් එකක් ඉල්ල ගන්න ඉන්න යාළුවා තියාගන්න. හැබැයි විශ්වවිද්‍යාලේ යන්නවත් ඒ තුනක් ගන්නවත් ඒකක් ගන්නවත් ගොඩ යන්නවත් කිසිම උවමනාවක් නැති විනාශයට යන්න යන යාළුවා ඔයා දන්නවා. එයාලාව තරහ කරගන්න ඕනේ නැහැ. හැබැයි එයාලා එක්ක ඔයත් ඒ පැත්තට යන එක නවත්තන්න. තරහ නොකරගෙන හැබැයි එයා විනාශයට යන ගමනකට ඔයාට ආරාධනා කරද්දී මචං එන්න වෙන්නේ නැහැ මචං මේ ක්ලාස් එකක් දාන්න කියලා කියන්නේ. එතනින් දවස් දෙකක් ඌ මේ වරෙන් බං ඕක පස්සේ රෙකෝඩින් එකක් බලමු ගන්නකොට ඔයා බෑ බං එදත් බැන්න කියලා බොරුවක් කියලා හරි. ටික ටික මග අරින්න. ටික දවසක් යනකොට එයා ඔයාට ඕවට කතා කරන්නේ නැහැ. ඒ යාළුවා හැලෙනවා නම් හදිසියෙරි බය වෙන්න එපා. ජීවිතේ අර ළඟා කරගන්න තිබිච්ච අර හීන ටික මම පෙන්නුවේ. හීන සෙට් එක. ඒ හීන සෙට් එක වෙනුවෙන් වෙනත් පාත් එකක වෙනත් පාරක ටිකක් කෙලවෙන පාරක යන කෙනෙක් හැලුණා කියන එක එච්චර ලොකු මිලක් නෙමෙයි කියවන එක. එහෙම කෙනෙක් හැලෙන එක එච්චර ලොකු ඔයාට ජීවිතේට හානියක් නෙමෙයි හොඳක් ඇත්තටම. ඒ නිසා සමහර අය ඔයාට නොගැලපෙන්න පුළුවන්. ඒ අය ඉබේම හැලිලා යයි. නිසා යාළුවෝ වගේ මම මෙතන ස්ලයිඩ් එකක් දැම්මේ නැහැ කියන්න ඕනේ වෙනස් සම්බන්ධකම් ඇති කරගන්න එක. ඔය වයසේදී. ළමයි ඒකේ හොඳ නරක ගැන මම ලොකුවට කියන්නේ නැහැ. මං සාමාන්‍යයෙන් ওই මාතෘකාව කතා කරන්නේ නැති කෙනෙක්. හැබැයි ජපුර කැම්පස් යන කෙනෙකුට එහෙම දෙයකට කාලය දෙන්න බෑ. හොඳ නරකමට වැඩක් නැහැ. මං ඒව දන්නේ නැහැ. එක දෙයයි මම කියන්නේ ජපුර කැම්පස් යන කෙනෙකුට ඔහොම දෙයකට කාලය දෙන්නයි රණ්ඩු කරන්නයි ඒව විසඳන්නයි ඔච්චර දේවල් කරන්න බෑ පුතේ. ඒ නිසා කාලය කියන එක ඉතාම සීමිතයි පොඩ්ඩයි තියෙන්නේ. මතක තියාගන්න යාළුවෝ සහ සම්බන්ධකම් මේ වගේ කාලවලදී අධ්‍යාපනයෙන් බාහිර හේතුවකට යොමු වෙනවා නම් ඔයාව ඒක වර්ත් නෑ වටින්නේ නෑ. හරි ඔයා දන්නවා ආවස්තික පිරිවැය. යාළුවොත් එක්ක හෝ සම්බන්ධකම් එක්ක කාලය නාස්ති කරන්න ගියොත් ඔයාලට නැති වෙන්නේ අර ළඟා කරගන්න තිබ්බ අර මං කලින් පෙන්නුව ලස්සන ජීවිතේ. ඒක නැති කරගෙන ඔය නිකන් යාළුවෙක් එක්ක හරි මිනිහෙක් එක්ක හරි ෆන් දාලා වැඩක් තියනවද? කිසිම ඒ බලනක තෝරා ගැනීමත් එක්ක තියෙන කැපකිරීම. අපි තෝරගත්තේ මේක ෆන් එකක් දාන්නද නැති උනේ අර ලස්සන ජීවිතේ. තෝරගත්ත දේ වැරදි නේද? ආයෙත් ඒ නිසා හොඳට හිතන්න. ඔයා අධ්‍යාපනයට සපෝට් එකක් වෙන මිනිස්සු දෙන්නෙක් හෝ එක්කෙනෙක් හෝ විතරක් මේ හිටියා වෙති. සෝරි. ඒ නැතත් තනියම වුණත් මේ ගේම ගැහුවාගේ හොඳ ගුරුවරු ඉන්නවනම්. ඒ නිසා මෙතන හරි පරිස්සම් වෙන්න. දෙවෙනි එක. ෂැලෝ වර්ක් ඩීප් වර්ක් මෙතන මම දාලා තියෙනවා. ඉස්සෙල්ලා මම මේක පෙන්නලා ඉන්නම්. ඊට කලින් තව බාධාවක් කියන්නම්කෝ. මෙතන දින බාධා තව එකක්. ෆෝන් එක කම්පියුටරේ. පුතා ෆෝන් එක බාධාවක් වෙන එකට ඔයාලා කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙන්න මේ වැඩේ. ෂැලෝ වර්ක් සහ ඩීප් වර්ක්. හරිද? ෂැලෝ වර්ක් වලදී කරන්නේ මම දැන් කිව්වා මේ ෆෝන් එක ඕන වෙන පාඩම් වැඩ. සෝෂල් මීඩියා අන්ස්ටෝල්. මම උපරිම පැය 4යි කියලා දාලා තියෙන්නේ මේ දවසට පැය 8ක් වැඩ කරන ළමයෙක්ට. ඇත්තටම 8ක් දැන්ට මම ඕනේ. ඔයා මේක උපරිම පැය 1:00මාරයි කියලා හිතාගන්න. ෆෝන් එක හෝ ලැප් එක ඕන වෙන පාඩම් වැඩ කරන්න. දැන් මේ ෆෝන් සහ කම්පියුටර් කියන බාධාවට විසඳුමක් තමයි shallow work deep work කියලා මං කලින් කියලා දුන්නේ. හරිද? ඊට පස්සේ deep work ගැඹුරු අධ්‍යයන වැඩ. ෆෝන් එක පේන්නවත් තියන්න එපා. අඩුම පැය 4ක් කරන්න කියලා තියෙනවා. මම නම් කියන්නේ මේක ඔයා අඩුම පැය 2:00මාරක්වත් කරන්න. ඔයාගේ වයසේදී. පස්සේ පැය 8ට එන කාලෙදී මේ 4ට එමු. එහෙනම් ෆෝන් එකේ බාධාවෙන් කොහොමද අපි ගේරෙන්නේ? shallow work ටික වෙනම කරනවා. මොකද ෆෝන් එක ඕනේ.
සමහර ගුරුවරු සහ වැඩිහිටියෝ කියනවා මේ වයසේ ළමයින්ට මොන ෆෝන් දෙව්වා පැත්තකට දාපන් කියලා. ඒක නොතිබ්බනම් දැන් මේ සෙෂන් එකේ ඉන්න වෙන්නේ නැහැ. ඕන වෙනවා. දැන් තියෙන ඩිජිටල් එක යන එඩියුකේෂන් එකක් ඕන වෙනවා. ඒ වැඩ ටික වෙනම කරන්න, ඩීප් වර්ක් වෙනම කරන්න. ඩීප් වර්ක් වැඩි වෙලාවක් කරන්න. ඔන්න ඕක ක්‍රමේ. තේරුණා නේද? ක්‍රියේටිව් එහෙනම් බාධාවල් දෙකක් තියෙනවා කන්සිස්ටන්සි එකට. එකක් යාළුවෝ මං කිව්වා ඔයාගේ ඉලක්කය හෝ ඔයාත් එක්ක සපෝටිව් නැති කෙනෙක් ඉන්නවා නම් එයාව හලා ගන්න ඕනේ නැහැ. නමුත් එයා කතා කරන වැඩවලට යන එක නෑ කියන්න බෑ කියන්නේ. ෆෝන් එකෙන් මිදෙන්නේ කොහොමද බාධා වෙන්නේ? ෂැලෝ වර්ක් ටික වෙනම කරන්න ෆෝන් එකත් එක්ක ඕන නම් ඩීප් වර්ක් වෙනම කරන්න ෆෝන් එක පේන්නවත් තියන්න එපා. ඔන්න කන්සිස්ටන්සි. හරි. දැන් මම ආයෙ මතක් කරනවා. මෙන්න මේ තුනනේ අපි අද කිව්වේ. මේ අවුරුද්දෙන් ගොඩ යන්න නම් desire, commitment, consistency. දැඩි ආශාවක් තියෙන්න ඕනේ. ඒක තමයි ස්ටාර්ට් එක. ආශාව නැත්තම් මේ මොකවත් කරන්න බෑ. දිනපතා කැප වෙන්න ඕනේ. හරි. ස්ටාර්ට් කරන්න වැඩ කරන්න. දවසට පැය 4ක්වත් දැන් වැඩ කරන්න. හරි. තේරුණා නේද? කන්සිස්ටන්සි. දිගටම ඉන්න ඕනේ. දිගටම ඉන්න නම් බාධාවල් ටික අයින් කරගන්න ඇති. හරි. එහෙනම් desire, commitment, consistency. ආසාව ඇති කරගත්තා, වැඩ පටන් ගත්තා, දිගටම ටාගට් එකේ හිටියා. එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාට ඒකට අවශ්‍ය දැනුම, සපෝට් එක, පුහුණුව අපි ඉන්නවා දෙන්න. දැන් මම accounts වගේ මේ ඉකොන් විෂය දෙකම කරනවා. තව ව්‍යාපාර අධ්‍යයනයේ හෝ IT කරන ළමයින්ටත් අපි ගුරුවරුන් නිර්දේශ කරනවා මේ ගුරුවරු හොඳයි කියලා. ඉතින් ඒ නිසා මෙන්න පුතා ප්ලෑන් එක මේ තමයි මම කෙටි කාලෙකින් ජපුර කැම්පස් එකට ගිය ප්ලෑන් එක. හරි. මුලින්ම මම කියන්නම්. එතකොට ඒකත් එක්ක අපේ වැඩපිළිවෙල. අපි නෙක්ස්ට් වීක් එකේ බදාදා ආර්ථික විද්‍යාව පන්තියකින් පටන් ගන්නවා. පුතාලා ලියාපදිංචි වෙන්න පුළුවන්. මම ගෲප් එකේ විස්තර දාන්නම්. විෂයන් දෙකටම එනකොට අපේ පන්ති ගාස්තු ඉතාම අඩුයි. විෂයන් දෙකට වෙනකොට අපේ පන්ති ගාස්තු ඉතාම අඩුයි. අනිත් පන්ති වලට වඩා. හරිද? ඉතින් එක් විෂයක් කෙනෙකුට ඔයාලට 2500කට එන්න පුළුවන්. නමුත් විෂයන් දෙකම එනවා නම් රුපියල් 1000ක්ම අඩු කරලා රුපියල් 4000ක් වගේ විෂයක් විතරක් මුදලකට ඔයාලට පන්තියකට එන්න පුළුවන්. තැපැල් ගාස්තුවත් ෆ්‍රී, ටියුට් සෙවන්නෙත් නොමිලේ. ඔයාලට ගෙවන්න ඕනෙත් නැහැ. නමුත් ඉතින් ඒ තොරතුරු මම පස්සේ දාන්නම් ගෲප් එකේ. බදාදා ආර්ථික විද්‍යාව තියෙනවා. සිකුරාදා මේ වෙලාවට accounts තියෙනවා. දැන් අද නම් මම 8:30ට පටන් ගත්තේ අර වර්ෂාපතන නිසා පැතිවල සමහර පැතිවල ටිකක් රෑ වෙද්දි වැස්ස අඩු වෙනවා. ඒ හින්දා 8:30 නැත්තම් 8ට. හෝ 7ට මම දානවා. ඉස්සරහට ඉතින් බදාදා සහ සිකුරාදා දින දෙක පොඩ්ඩක් රාත්‍රී වෙලාව තියාගන්න. මේ දෙකේම රාත්‍රී 7:00 හෝ 8. මම ඒක හරියටම කියන්න ගෲප් එකේ මේ තියෙන්නේ. ඉතින් ඔන්න මේ දවස් දෙකේ අපි වැඩ පටන් ගන්නවා. මෙහෙමයි යන්නේ. පළවෙනි පාඩමේ ඉඳලා කරන කොටසකුත් යනවා. ඉස්කෝලේ යන පාඩම් වල ඉඳලා කරන කොටසකුත් යනවා. හරිද? විෂය එතකොට මේ දෙකටම ටියුට්ස් දෙක බැගින් හම්බ වෙනවා. එක විෂයකට ටියුට් දෙක ගන්න ටියුට් හතරක් හම්බ වෙනවා. හරිද? එතකොට පළවෙනි පාඩමේ ඉඳලා යන රිවිෂන් එකකුත් යනවා. ඉස්කෝලේ යන පාඩමේ ඉඳලා ඒ කියන්නේ 12 වසරේ අවසන් හරිය. ඒ හරියනේ ඉස්කෝලේ යන්නේ. ඒ හරිය ඉඳලා යන තියරි පන්තියකුත් දෙකම ඔයාට හම්බ වෙනවා. ඒ දෙකම අපි අර පැය දෙක ඇතුලේ 3 ඇතුලේ කරනවා. ඉතින් රාත්‍රියේ 4 විතර පටන් ගත්තාම 9:10 වෙනකන් යනවා. ඒ යන අතරතුර අවසාන පැය අපි දෙනවා. මොකටද? අර මුලින් ඉඳලා කරන කොටසට. මුලින්ම තියරි වලින් පටන් ගන්නවා ඉස්කෝලේ යන හරිය ඉඳලා. ඒක අපි පැය එකමාරක් දෙකක් කරලා ඊට පස්සේ අවසානයේ පැයක් එකමාරක් කරනවා මුලින් ඉඳලත් රිවිෂන් එකක්. හරිද? පන්ති ඇතුළතම ලයිව් ක්විස් ප්‍රශ්න විචාරාත්මක වැඩක් කරනවා. ඒ වගේම මන්ත්ලි මාසික එක්සෑම් එකක් තියෙන ඔන්ලයින් ක්‍රමයට ඔයාලට එවලෙම ලකුණු ලැබෙන පන්ති විභාගයක් ඔය විදිහට කරනවා. වගේම පාඩම් කිහිපයක් කරාට පස්සේ, ඒ කියන්නේ මේ සැරේ අයියලක් කළා ටික විභාගයට යනවනේ. තව මාස දෙකකින්. මේ සැරේ ලියන අයියලක් කළා. එයාලා ගිය ගමන් ඔයාලට පේපර් ක්ලාස් එකකුත් පටන් ගන්නවා. දැන්ට මේ මට කාලේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මම විෂයන් දෙකකුත් එයාලට කරන නිසා. එයාලා ගිය ගමන් අගෝස්තු මාසේ මුලම තව මාස දෙකයි. ගිය ගමන් එතෙන් ඒ වෙද්දි ඔයාලට මම පාඩම් කිහිපයකුත් උගන්වලා. පාඩම් 4-5ක්. එතකොට හොඳයි නැත්තම් පේපරයක් දෙන්න බෑනේ. ඒ නිසා කලබල වෙන්න එපා. පේපර් ක්ලාස් එකකුත් එනවා අගෝස්තු මුල ඉඳලා. ඒකත් ඔය ක්ලාස් ෆී එකටම එකතු වෙන්නේ. හරි. ඒ නිසා බය වෙන්න එපා. ක්ලාස් ෆීසුත් අඩුයි. අම්මා තාත්තට බරක් නැහැ. රුපියල් 1000ක් 1500ක් සමහරට මම දන්නේ සමහර ගුරුන්ගේ 3000ක් විතර යන ක්ලාස් ෆී දෙකකට යනකොට 6000 ගණන්. දැන් මගේ විෂයන් දෙකටම රුපියල් 4000ක් විතරයි. ආයෙ සතයක්වත් ඇඩ්මිෂන් උයි, තැපැල් ගාස්තුයි, කුරියර් ගාස්තුයි, කුරියර් එක ආවහම ගාස්තුයි ඒව මොකුත් නැහැ. ඒතර ඒ විදිහට යන්නේ ටියුට්ස් ටිකක් හම්බ වෙනවා. ලස්සන කලර් ටියුට්ස් හම්බ වෙන්නේ. මොකුත් black and white ඒවා නෙමෙයි. හොඳ quality ටියුට්ස්. ඒ වගේම රෙකෝඩිං දෙනවා සෙනසුරාදට. හැබැයි ඉතින් මිස් කරගන්න එපා. සෙනසුරාදට දෙනවා මේ බදා දෙක. සිකුරා දෙක සෙනසුරාදාම දෙන්නේ නැහැ. මොකද ඒ වුණොත් කට්ටිය එන්න හොර වෙනවනේ. එහෙම බෑ. ලයිව් එකට එන්න මේ සිකුරා දෙක දෙනවා ඊරිදා හෝ සවුදා. දවසක් දෙකක් ගිහිල්ලා තමයි දෙන්නේ. මොකද මම පුළුවන් තරම් යෝජනා කරන්නේ ලයිව් වෙලාව ඇවිල්ලා සර් ඉද්දිම ප්‍රශ්න ටික निराකරණය කරගෙන ප්‍රශ්න අහලා අත උස්සලා දන්නේ නැති ඒවා කියලා තේරුණාද නැද්ද කියලා සර්ටම කියලා ප්‍රශ්න ප්‍රැක්ටිස් වෙමු කියලා. හරිද? ඉතින් ඒ නිසා ලයිව් පන්ති වලට සම්බන්ධ වෙමු. ලබන බදාදා ඉඳලා පුතාට රෙජිස්ටර් වෙන විස්තර දාන්නම්.
ඔන්න ඔහොම තමයි අපේ සෙෂන් එක යන්නේ. මේ සෙෂන් එක හදලා තියෙන්නේ මේ පන්ති මාලාව හදලා තියෙන්නේ මේ 1 year. එක් අවුරුදු වැඩපිළිවෙල. හරි එක් අවුරුදු වැඩපිළිවෙල. හරිද? එතකොට මේක රිවිෂන් එකක්ම වගේ තමයි. නමුත් තියරි කොටස ටිකක් කරනවා. ටියුට් දෙකක් එනවනේ. ටියුට් දෙකක් එනවා. තියරි ටියුට් එකයි රිවිෂන් ටියුට් එකයි. විෂයන් දෙකටම. ওই විදිහට යන්නේ අර මම පෙන්නපු ඩිසයර් කමිට්මන්ට් මේකට ගැලපෙන්න තමයි හදලා තියෙන්නේ. නිරන්තරයෙන් මාසෙකට සැරයක් මම මතක් කරනවා මේ වැඩේ යනව නේද කියලා. හරිද? එහෙනම් ලවණ බදාද වැඩේ පටන් ගන්නවා ළමයි. ඔයාගේ වැඩ පටන් ගන්න එක අදම පටන් ගන්න. ඒ කියන්නේ දැන් අද මම උගන්වන කොටසක් නොකර මේ කොටස කරේ ඔයාව පොඩ්ඩක් අවදි කරවන්න. 100ට ගන්න මේක කරන්න පුළුවන් කියලා. ඒ නිසා පුතේ අදම ඔයාගේ වැඩේ පටන් ගන්න.